බලන්න අපේ අම්මා හදපු කෑම පොඩ්ඩක් පෙන්නන්න. හැදුවා බාස්මති එක. ඔලකුත් නෑ. කන්න කියලා බෙදුව බකට් එකකට. මොකද මං කන්නේ මේකනේ. අමාරු තමයි. අරසයි. මෙයා කාලා ගෙරිගොස් ටික ඔක්කොම. මට චුට්ටක් විතර තියලා. උණුවෙන් කන්න කැමති හින්දා චුට්ටක් අත් කළා නැත්තා. රායි. ඒකෙනුත් චුට්ටක් බෙදාගෙන මං ගියා මං ගෙනාපු මාළු ටික පොඩ්ඩක් බලන්නත් එක්ක ඒකත් හදලා ඉවරයි. පොඩ වොෂ්යක් දාලා එනකොට එයා හදලා ඒක කෙලින්ම මං කැමතිම විදියට. ඒක දිනවා කෙලවල්ලු බිත්තර ඊට පස්සේ කෙලවල්ලු මාළු. අපි දෙන්නනේ ඉන්නේ. ලොකු ප්‍රමාණයක් ගන්නත් බෑ. කෙලවල්ලු පොඩ්ඩක් ගණන් වැඩි. පොඩ්ඩක් කියන ගොඩක් ගණන් වැඩි එක්ස්පෙන්සිව්. කමන්නේ නැති මං ගෙනාපු ටික එයා හදලා තිබුණ හොඳට. එකක් දාගෙන ඉවරලා එයා මට තව පොඩ්ඩක් හදලා දුන්නා සෝයා මීට් එකක්. එක වෙනම රහක්. මම හිතුනේ ඇත්තට රසට සෝයා මීට් හදන්න පුළුවන් කියලා. ඒක ක්ලෝස් අප් එකක් ගත්ත පොඩ්ඩක් මගේ බත් එකේ. මේ ලොකු දේවල් නෑ. මේ සාමාන්‍යයෙන් මේක වෙන තැනක කන්න ගියොත් නම් බර ගාණක් විතර යනවා. මොකද මේ කෙලවල්ලෝ බිත්තරයි මාළුයි කිරිගොස්න කොහොමත් ගණන් අඩුයි. ඒකත් එක්ක මේ සෝයා මීට් එක මාරම රහයි. මම දන්නේ නැහැ කවදාවත් සෝයා මීට් පැකට් එකේ තියෙන අර පොඩි පැකට් එක මොකක්ද ඒකට කියන්නේ මට මතක නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් කමෙන්ට් කරන්න. ඒක දාන්නේ නැහැ. පොල් ටිකක් ගාගෙන ලුණු දෙහි චුට්ටක් තියාගෙන අමලුන්ට ගේන පොඩ්ඩක් පරක් වුණා. මොකද මේ මම ලුණු ගෙනාවේ මම නේද්දි. මම ලුණු ගෙනවට පොඩ්ඩක් පරක් වුණා. හැබැයි මාළුවකට ඉස්සෙල්ලා ලුණුත් ගෙනාවා. ලුණුයි මාළුයි දෙකම එකට ගෙනාවා. එහෙමත් නැහැ. ඒ ලුණු එක ආයේ පස්සේ. මම කන පොඩි වීඩියෝ එකක් තියෙනවා අන්නලා. ඔයගොල්ලෝ බලලා ඉවරලා